පොඩ්ඩක් පියවරක් දෙකක් පස්සට ගත්තොත් තොරතුරු කොමිසම කියන්නේ තොරතුරු ලබා දෙන ආයතනය නෙමෙයි තොරතුරු ලබා නොදෙන විට ඒ සඳහා බලපෑම් කළ හැකි නියෝග දිය හැකි ආයතනය. ඕනෑම පොදු අධිකාරියක් හැටියට පනතේ හඳුනා ගන්න ආයතනයකට පුරවැසියෙක් තොරතුරු ඉල්ලා සිටිනොත් ඒ පුරවැසියා ඒ තොරතුරු අයදුම්පත ඉල්ලපුවාම තොරතුරු නොලැබුණොත් ආයතනය තුලම සිටිනවා නම් කළ නිලධාරී කියලා කෙනෙක් සාමාන්‍යයෙන් ඒ ආයතන ඉහළ මට්ටමේ විධායක මට්ටමේ නිලධාරියෙක් පළවෙනි අභ්‍යාචනය ඉදිරිපත් කරන්නේ ඒ නම් කළ නිලධාරියට ඒ නම් කළ නිලධාරියගෙනුත් අවශ්‍ය කරන තොරතුරු ලැබෙන්නේ නැත්නම් තොරතුරු කොමිසමට අභ්‍යාචනයක් ඉදිරිපත් කරන්න පුළුවනි මම මෙහෙම ඉල්ලුවා මට මේක සඳහා කිසිම සාධනීය ප්‍රතිචාරයක් නැහැ කියලා. බොහෝ විට අපි මේ දක්වා දැක්කේ පහුගිය අවුරුදු ගණනාවෙම අති බහුතරයක් අවස්ථාවල අර මුලින් දෙන්න බෑ කියපු තොරතුරු ඒ අවස්ථාවේදී ඒ නියෝගය ලද ආයතන පොදු අධිකාරීන් සැලකියුතු සංඛ්‍යාවක් ඒ නියෝගයට අවනත වුණා. ඇතැම් ආයතන ඒ නියෝගයටත් අවනත නොවී එක්ක කට්ටි පැන පැන ඉන්නවා. එහෙමත් නැත්නම් ඔවුන් තොරතුරු කොමිසමේ තීන්දුවට එරෙහිව අභ්‍යාචන අධිකරණයට ගිහිල්ලා හිටන් ඒක අභියෝග කරන අවස්ථාවක් තියෙනවා. තොරතුරු කොමිසමේ තීරණාත්මක කාර්යභාරය තමයි පනතට අදාළ පොදු අධිකාරී ආයතන පනතට අනුකූල කරවීම. රටේ නීතියට අනුකූල කරවීම. මේ පනත ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ 2017 මුල ඉඳලා සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ අපි දැක්කා මේ සමහර රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන තමන් විසින්ම අර්ථ දැක්වුවා මේ අපි මේ පනතට අදාළ නැහැ කියලා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊට පස්සේ යම් අවස්ථාවක මට මතකයි මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පවා ගත්ත ඒ ස්ථාවරය. ඉතින් හිම අවස්ථාවලදී විශාල වශයෙන් මුදල් සහ ප්‍රතිපාදන තියෙන ඒ වගේම රටේ ජන ජීවිතයට ඍජුවම අදාළ තීරණ ගන්න ආයතන මේ වගේ කට්ටි පනින්න හදනකොට හසු කරගන්නට නීතියට නතු කරගන්නට තියෙන ආයතනය තමයි කොමිසම් සභාව. කොමිසම දුර්වල වීම ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වල වීමක් අප කාටත් ඒ ගැන කන්සර්න් එකක් ඇක්කුමක් තිබිය යුතුයි. කොමිසමට නිසි පරිදි ප්‍රතිපාදන නොසැපයීම කොමිසමේ කාර්ය මණ්ඩලය නිසි පරිදි බඳවා ගන්නට අවශ්‍ය කරන අනුමැතියන් සහ ඒ පරිපාලනමය අනුග්‍රහය නිසි කලට නිසි පරිදි නොලැබීම වගේ දේවල් නිසා කොමිසම මන්දපෝෂිත කොමිසමක් බවට පත්වෙමින් තියෙනවා. තවත් සමහර කොමිසම් සභාවලටත් මේ ඉරණමම අත්වෙමින් තියෙනවා. මේක හිතාමතා කරන දෙයක්ද? මේක පරිපාලනමය අකාර්යක්ෂමතාව නොසැලකිල්ල වගේ දේවල් නිසා සිදුවන දෙයක්ද? අන්න ඒක තමයි අපිට හරි හැටි තේරුම් බේරුම් කරගන්නට බැරි. දැන් මෙතෙන්දී යමෙකුට තර්ක කරන්න පුළුවනි පාරදෘශ්‍යභාවය, විනිවිදභාවය, නිසි ආණ්ඩුකරණය වගේ හරයන් සඳහා සාරධර්මයන් සඳහා පෙනී සිටින රජයක් යටතේ දැන් මාස කීපයක් ගෙවි ගිහින් තියෙනවා මේ රජයේ බලයටපත් වෙලා. ඇයි තවදුරටත් මෙහෙම සිද්ධ වෙන්නේ? මේක සිද්ධ වෙන්නේ හම්බයක් වෙන්න බෑ. මේක සිද්ධ වෙන්නේ නොසලකිල්ලෙන් වෙන්න බෑ. මේක අවශ්‍ය මේ කියන්නේ ඕනෑකමින්ම මේ ඇතැම් good governance ආයතන නිසි ආණ්ඩුකරණයේ ආයතන ඕනෑකමින්ම මන්දපෝෂිත බවට තල්ලු කරනවා කියලා. අපි තොරතුරු කොමිසමට අදාළ මේක මේ කාරණයක් දෙකක් බැලුවොත් මුදල් ප්‍රතිපාදන ගත්තොත් එම තොරතුරු කොමිසමට තොරතුරු කොමිසම ස්වාධීන කොමිසමක් වුණා. තොරතුරු කොමිසමට ඍජුවම මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ. මානව හිමිකම් කොමිසම් සභාව, අල්ලාසා දූෂණ කොමිසම් සභාව වගේවා කිසිම අමාත්‍යාංශයක වැය ශීර්ෂය යටතේ නෙමෙයි ඔවුන්ට ඍජුවම ලබාගත හැකි වැය ශීර්ෂයක් තියෙනවා. මේ මහා භාණ්ඩාගාරයේ තොරතුරු කොමිසමට ඒහා සම තත්වය ලැබී නැහැ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ යටතේ තමයි පරිපාලනමය වශයෙන් සහ මූල්‍ය ප්‍රතිපාදන පැත්තෙන් පවතින්නේ. වාර්ෂික අයවැය නැත්තම් බජට් එක කෙලින්ම මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කරන්නට තොරතුරු කොමිසමට ඉඩක් නැහැ මේ තියෙන වාතාවරණය යටතේ. ඒ වෙනුවට ඔවුන් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කළ යුතුයි.
තොරතුරු කොමිසමට මාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදන සියල්ලම කොමිසමේ වෙබ් අඩවියේ ප්‍රගාමීව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ සංඛ්‍යාලේඛන සියල්ල තියෙනවා. ලබැඳියාවන් අතර ගැටුමකුත් මම දකිනවා වෙන්න පුළුවන් කියලා. conflict of interest. ඒ කියන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයත් තොරතුරු පන්නතට යටත්. ජනමාධ්‍ය අමාත්‍යාංශයට පුරවැසියෙක් යම්කිසි තොරතුරු ඉල්ලීමක් ඉල්ලලා ඒ තොරතුරු ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොලැබුණොත් ජනමාධ්‍ය අමාත්‍යාංශයට එරෙහිවත් යන්නට පුළුවන් තැන තමයි තොරතුරු කොමිසම. Tamanට එරෙහිව අභ්‍යාචනයක් විභාග කළ හැකි, Tamanට නියෝග දිය හැකි තොරතුරු කොමිසම Taman යටතේම තියෙන පවතින ආයතනයක් වීම මම හිතන්නේ ඇතැම් අවස්ථාවල ආතතියකට නැත්නම් ලබැඳියාවන් අතර ගැටුමකට මුල පුරන්න පුළුවන්. එතකොට මේක මෙහෙම වෙනවද නැද්ද අපි දන්නේ නැහැ. ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඕනනම් ගන්න පුළුවනි. ඒගොල්ලෝ තමයි අපිටත් ඉහළින් තීන්දුව දෙන්නේ. අපි මොනවටද මේ කොමිසමට මෙච්චර මේ මාන්සි වෙලා ප්‍රතිපාදන ඉක්මනට සපයා දෙන්නේ. එහෙමත් නැත්නම් කාර්ය මණ්ඩලය සම්පූර්ණ කරන්නට උදව් වෙන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් මං හිතන්නේ ඉදිරි පනත් සංශෝධනයකදී අවධානයට ලක් කළ යුතුයි. අඩුම තරමින් මානව හිමිකම් කොමිසම, අල්ලසා දූෂණ කොමිසම වගේ ඍජුවම වැය ශීර්ෂයක් ඒ තොරතුරු කොමිසමටත් ලැබිය යුතුයි කියන එක. මොකද ඒක ස්වාධීන වීමේ තුන්වෙනි පියවර. කොමසාරිස්වරුන් පත් කිරීම, කොමසාරිස්වරුන් ඉවත් කිරීම මේ ව්‍යවස්ථාදායක සභාවෙන් කෙරෙන බව ඇත්ත. නමුත් ඒ වගේම ප්‍රතිපාදන සම්බන්ධයෙන්, මූල්‍ය සම්පත් සම්බන්ධයෙන්ුත් ඒ ස්වාධීනත්වය මේ කොමිසමට ලැබිය යුතුයි. ඒකෙන් දැන් තියෙන මේ දුර්වල තත්ත්වය, මන්දපෝෂිත තත්ත්වය ඉදිරියේදී වළක්වා ගන්නට පුළුවන් වෙයි. නමුත් ඒක කවදා කරෙයිද දන්නේ නැහැනේ අපි මේ සංශෝධනයක්. ඉතින් ඒ නිසා ඊට මෙහා ඊට කලින් කුමක් කළ හැකිද? පනතෙම තියෙනවා තොරතුරු කොමිසමට දානපති ආධාර ගන්න පුළුවන් කියලා දෙස් විදෙස් ප්‍රභවවලින්. ඒක මං හිතන්නේ අපි දන්නවා පහුගිය වසර කීපයේ ඇතැම් අවස්ථාවල විදේශ ආධාර ආයතන වලින් තොරතුරු කොමිසමට නිශ්චිත ක්‍රියාකාරකම් සඳහා ලැබුණා. මේ මෑතක් වනතුරු USAID විසින් වැටුප් ගෙවමින් මේ තොරතුරු කොමිසමේ ඇතැම් තාක්ෂණික නිලධාරීන් පවත්වාගෙන ගියා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ අපි දන්නවා වත්මන් ඇමරිකානු රජය විසින් හදිසියේම ලෝකයේ සියලුම USAID ව්‍යාපෘතීන් නතර කරනු ලැබුවා. එතෙන්දී කිසිම දැනුම් දීමකින් තොරව පෙබරවාරි මාසයෙන් පස්සේ ඒ තොරතුරු කොමිසමට ලබා දීලා තිබුණු USAID විසින් පත් කරලා ඔවුන්ගේ පඩිනඩි ගෙවාගෙන හිටපු ඒ නිලධාරීන්ගේ සේවයත් අහිමි වුණා. මේ නිසා තොරතුරු කොමිසමට දැනට වෙබ්සයිට් එකේ තියෙන හැටියට අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පටන් අරගෙන විවිධ මට්ටම්වල තියෙන කාර්ය මණ්ඩල. ඉතින් 11ක් 26න් 11ක කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු තියෙනවා. ඊට අමතරව කොමසාරිස්වරුන්ගේ දැන් අපි ඇහුවා එක කොමසාරිස්වරයෙක් තාමත් පත් වෙලා නැහැ. සභාපතිවරයෙක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ සෑහෙන්න දුර්වල වූ වාතාවරණයක, ප්‍රතිපාදනත් සීමිත වූ වාතාවරණයක මේ කරන වැඩ ප්‍රමාණය අපි අගය කළ යුතුයි. දැනට සිටින කොමසාරිස්වරුන් සහ කාර්ය මණ්ඩලය දහසක් අභියෝග මැද ඔවුන් කරගෙන යන මේ වැඩ කටයුතු, ඔවුන් කරන විමර්ශන, අභ්‍යාචන විමසීම්, දෙන තීන්දුව තාමත් ක්‍රියාත්මක වෙනවා. සමහර විට ඒවායේ ශීඝ්‍රතාවය, ඒවායේ වේගය ටිකක් අඩු වෙලා ඇති. නමුත් ඒක මං හිතන්නේ සිවිල් සමාජයේ සංවිධාන සහ පුරවැසියනුත් මේක තේරුම් ගන්නට ඕනේ. දැන් තියෙන අභියෝග මැද්ද මෙහෙම හරි මේක කරගෙන යන එක කොයිතරම් වටිනවද කියලා. තොරතුරු පනත හරියට ක්‍රියාත්මක වෙන සමාජයක් නම් ඇත්තටම තොරතුරු කොමිසමට වැඩ අඩුයි. වැඩ හිතින්නෙම නැහැ. මොකද පනතට අනුව පොදු අධිකාරීන් වන ආයතන ඉල්ලන පමාවෙන් පුරවැසියන්ට තොරතුරු දෙනවා. නොදුන්නයි කියලා අභ්‍යාචනා ඉදිරිපත් වෙන්න ඉතාම අඩු වෙන එහෙම සමාජයක ඊටත් එහා ගිහිල්ලා පොදු අධිකාරීන් ප්‍රගාමීව තොරතුරු හෙළිදරව් කිරීම. ඒ කියන්නේ ඉල්ලන්නත් කලින්, පුරවැසියෙක් ඉල්ලන්නත් කලින් ප්‍රොඇක්ටිව් ඩිස්ක්ලෝෂර් කියලා සංකල්පයක් තියෙනවා මේ තොරතුරු අයිතිය පිළිබඳව කතා කරද්දී. ඒක ප්‍රගුණ කරනවා නම් ඇත්තටම තොරතුරු ඉල්ලීම් ප්‍රමාණයත් අඩු කර ගන්න පුළුවනි. මොකද මේ එතකොට ඒවා ඉල්ලන්න ඕනේ ඒවා වෙබ් අඩවි වල
යාවත්කාලීන කරමින් අලුත්ම තියෙන තොරතුරු ප්‍රගාමීව බෙදා ගන්නවා. ඉතින් ඒ වගේ තත්වයකට අපි ගිහිල්ලා නැහැ. ඒ නිසා තමයි අපිට මේ කොමිසමක් අවශ්‍ය වෙන්නේ සහ කොමිසම සවිමත්ව ප්‍රබලව සක්‍රියව ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙන්නේ.